එතකොට ඒවට යනකොට ඉතින් අර දැන් මෙහි ඉඳන් කොළඹ ඉඳන් ස්පීඩ් බෝට් එකකින් යන්න බෑනේ. ඒ හින්දා අතන එයාපෝට් එකට ගිහිල්ලා එතන ඉඳන් ඒ ළඟම එයාපෝට් එකට ගිහිල්ලා එතනින් ස්පීඩ් බෝට් එකක ගිහිල්ලා තමයි ගියේ. බෝට් කියන්නේ නෑ වගේ තමයි ඉතින්. අර ඒක අර මං සෑහෙන්න යන්න ආසාවෙන් හිටපු තැනක් ඔය මේ ඒක ඇවිල්ලා මේ ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන ඔය ලංකාවේ මීමුරේ කියන පැත්ත ප්‍රසිද්ධ වුණේ අර සූර්ය අරණ කියන ෆිල්ම් එකෙන්නේ. සූර්ය අරණ ෆිල්ම් එකෙන් පස්සේ තමයි කට්ටිය මීමුරේ යන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඒක සූර්ය අරණ කියන ෆිල්ම් එක ගහන්න කලින් කවුරුවත් දන්නේ නැහැ මේ පැත්තේ එහෙම එන ස්වාභාවික සුන්දරත්වයක් තියෙන එක්ස්පෝස් වෙලා තිබුණ නැහැ එළියට. දැන් ඔය ඕකෙත් වෙලා තියෙන ඔය ෆිෆි අයිලන්ඩ්ස් කියන එකත් එක්ස්පෝස් වෙලා තියෙන්නේ. මේ ඩිකැප්‍රියෝ ඉන්න ෆිල්ම් එකක් තියෙනවා ද බීච් කියලා. ඔය ද බීච් කියන ෆිල්ම් එක ලෝක ප්‍රසිද්ධ වුණත් එක්ක තමයි මේ ෆිෆි අයිලන්ඩ්ස් කියන එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ. මෙහෙම ලස්සන තැනක් ලෝකේ තියෙනවා කියලා. ඊට පස්සේ ආයිත් එතනම ආයිත් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකකුත් ෂූට් කරලා තියෙනවා. ඉතින් ඒ දෙකෙන් පස්සේ තමයි මිනිස්සු ලෝකෙ මිනිස්සු දැනගන්න මෙන්න මෙහෙම වැත්තක්. කියන්නේ ඒ වෙනකන් එච්චර ප්‍රසිද්ධ නෑ. මේ වැත්තක් තියෙනවා කියලා. එතකොට ඒක වෙනම වයිබ් එකක් හරිද නිකන් අර මොආනා එකේ වගේ. මොආනා වයිබ් එකම තමයි. හරිද? මොආනා බලලා තියෙනවනේ. ඒ වගේම තමයි. ඒක වෙනම එකක් ඒක. ඒකට තමයි ගියේ. ඒකට යනකොට ඉතින් අර අරේට ගිහිල්ලා ගියා. ඉතින් ඒ හින්දා එතනත් ඒ යන එන ගමන් දවස් හත්යක් හිටියා ඒ පැති වල. හරි. ආගන ආගන. ඊට පස්සේ අර වීඩියෝ එකක් ෂෙයා වෙන්නේ අර මොනවාද මේ අර කෑම කේස් එකක් කර සල්ලි දෙන්න ගිහිල්ලා ආපු ප්‍රශ්නයක්. ඒකේ වෙලා තින්නේ අපි සල්ලි මොනවද අපි සල්ලි ඉල්ලනව නෙමෙයි එතන වෙන්නේ හරිද? ඒගොල්ලෝ අපිට වැඩිපුර සල්ලි දීලා ඒක ආපහු දෙන්න හදද්දි එපා කියනවා ඒගොල්ලෝ. يعني ඒගොල්ලන්ට අපි වැඩි يعني වෙන්නේ කැන්ඩීඩ් ෆෘට් කියලා જાතියක් තියෙනවා. කැන්ඩීඩ් ෆෘට් කියන්නේ ඔය ස්ටික් එක ගහලා විකුණන පළතුරු જાතියක්. පළතුරු වර්ග ටිකක්. ඉතින් ඒකක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ මුදල් ලේඛකයෙන් මේ CI එකක් හරිද? තායිලන්ඩ් බාත් කියන එකකින් මේ CI තායිලන්ඩ් බාත් එකක් මේ එකක පරිවර්තන හරිද? රුපියල් 10යි. 10ට ආසන්නයි. තායිලන්ඩ් බාත් CI එකක්. ඒ කියන්නේ රුපියල් 1000යිනේ. ඒ වගේවත් දෙකක් ගන්නවා මමයි නම සඳහන් කළ නොහැකි එහෙම රැවුල තියෙන ගුරුවරයෙකුයි හරිද? ඊට පස්සේ ඒවා දෙකක් 200යිනේ. ස්ට්‍රීට් ෆුඩ් හරි 200යිනේ. ඒ කියන්නේ රුපියල් 2000යි. දැන් එතන කෑෂ් දෙන්නත් පුළුවන් අර එතන අර QR payments අර app එකෙන් pay කරන්නත් පුළුවන්. ඉතින් අපි අර නම සඳහන් කරන්න හැකි රැවුල තියෙන ගුරුවරයා ෆෝන් එක අරගෙන මේ මල්ලි QR වලින් දාන්න පුළුවන් කියලා 200යිනේ කියලා ටක් ගාලා දැම්මා 200ක්. දැම්මට පස්සේ අර ඒගොල්ලෝ ඇවිල්ලා ආවා කියලා කල්පනා කළා දාලා තින්නේ තායිලන්ඩ් බාත් 200ක් නෙමෙයි UN 200ක්. හරිද? UN එකක් UN 200ක් කියන්නේ රුපියල් 8800ක්. හරිද? එතකොට UN 200ක් කියන්නේ ඒකේ මම දන්නේ සංකේතය 8800ක්. හරි? ඊට පස්සේ දැන් මාර්ගේ S එක. ඊට පස්සේ දැන් ඒ කඩේ ඉන්න අක්කලා දෙන්න කැමති වුණා කියන්නේ ඒගොල්ලෝ කිව්වා අපි දෙන්නම් ඊටර සල්ලි දෙන්නම් කියලා හරිද? ඊටර සල්ලි අපිට දුන්නා මේ දෙන්න ඕනේ 6800 යන රුපියල් වලින් දෙන්නේ නැහනේ හරිද? ඒතර ඊටර සල්ලි විදිහට ඒගොල්ලෝ දුන්නා අපිට දැන් බාත් කීයක් දෙන්න ඕනේ දෙයක් කියන්න බෑ 8800 2000ක් ගියාම අපිට බාත් 680ක් දෙන්න ඕනේ. ඇයි බාත් එකක් 10යිනේ. බාත් 680ක් දෙන්න ඕනේ. බාත් 680ක් දෙන්නේ නැතුව ඒගොල්ලෝ අපිට බාත් 800ක් දුන්නා. හරිද? දුන්නාම දැන් අපි කිව්වා නෑ බාත් 680යි දෙන්න ඕනේ 800ක් දෙන්න එපා. ඒව නෑ අපිට ෂුවර් හරි ඕක හරි කියලා කිව්වා. අපි බැලුවා ඉතින් මෙහෙම දිගටම කරා නම් අපිට සීමිත මුදල් උපයන්න පුළුවන් නේ. හරිද? ඊට පස්සේ ඉතින් අපි අර මේ
ඒගොල්ලෝ ඒක දිගටම හරි කිව්වා. ඉතින් ඒ හරි කිව්ව එකට අපි හරිනම් ඒතොර යාලා 680 වැදිනුනේ අපිට 800ක් දුන්නා. ආන් ඒකේ ඒ 120 ඉතුරු දෙන එක පැහැදිලි කරන එක තමයි අර වීඩියෝ එකේ තියෙන්නේ. ඒ වීඩියෝ එකේ තියෙන 120ක් ඔයාලට ලැබිය යුතුයි. අපි ඔයාලට 120ක් තව බාත් දෙන්න ඕනේ කියලා දෙන එක තමයි තියෙන්නේ. ඒක තේරුන්නේ නැහැ ඒගොල්ලන්ට. කොහොම හරි අන්තිමට 120 දිලා ආවා අපි. මේ ඒක පස්සේ තව ටික පැයකට විතර පස්සේ තමයි අපිටත් මේ අපි හොයලා බැලුවට පස්සේ තමයි තේරුනේ මේ කියන්නේ ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ දැන් ඒගොල්ලෝ හිතන් ඉඳලා තියෙන්නේ UN 200ක් බාත් 1000යි කියලා තමයි ඒගොල්ලෝ හිතන් ඉඳලා තියෙන්නේ. UN 200ක් බාත් 1000යි කියලා. ඒකේ ඉස්සර එහෙමයි. මීට අවුරුදු එකයි ගානකට විතර කලින් මං හිතන්නේ එහෙමයි. දැන් ඒක 800 ගානයි. UN 200ක් කියන්නේ බාත් 800 ගානයි. අන්න එතනින් තමයි ඒ ගාන කොහොමද වැරදිලා තියෙන්නේ. හරිද? අපි ඒක පැහැදිලි කරන්න ගියේ නෑ. වැරදිලා තියෙන්නේ එහෙම. ඒක තමයි වෙලා තියෙන්නේ. හරිද? ඒතර අපි සල්ලි ආපහු දෙන්න තමයි ඒ එච්චර දැඟලුවේ. හරිද? හරි. කොහොම හරි මේ අර කියන්න දෙන්නේ ඔය ලෝකේ ඔහොම රටවල් ටිකක් තියෙනවා නේ රටවල් සහ ඒ ලෝකේ ගන්න ඕනේ එක්ස්පීරියන්ස් තියෙනවා. සමහර එක්ස්පීරියන්ස් වලට තප්පර 40කට තප්පර 50කට රුපියල් ලක්ෂ 2ක් 2කමාරක් වියදම් ගන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ස්කයි ඩයිවිං කරන්න වගේ යනවා නම් ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. හරිද? ස්කයි ඩයිවිං කියන්නේ අර අහසේ ප්ලේන් එකේ අරන් ගිහින් බිමට දාන්න. හරි. පැරෂුට් එකක් දීලා. හරිද? ඊට පස්සේ ඒකේ පල්ලෙහාට වැටෙන්න තියෙන තප්පර 50 ගානයි. සාමාන්‍ය රුපියල් ලක්ෂ ආසන්න වශයෙන් 2 ගානක් විතර කොස්ට් එකක් යන්නේ. ඒකට සහභාගී වෙන්න 2 ගානකට වඩා යනවා. මට හරියට මිලක් අම් මතක නැහැ. එහෙම ගණන් යනවා. ඒතර ඒ කියන්නේ එවැනි එක්ස්පීරියන්ස් තියෙනවනේ. ලෝකේ ගන්න ඕනේ එහෙම එක්ස්පීරියන්ස් තියෙනවා. එක එක જાති වල එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ එක්ස්පීරියන්ස් කරන්න ලොකු මුදලක් යනවා. එතකොට අර එදිනෙදා ජීවත් වෙලා එදිනෙදා නිකන් ඔය මහන්සි වෙලා එදා ජොබ් එකක් කරලා මැරිලා යන මිනිස්සුෙන් නම් වෙන්න හදන්න එපා. හරි. බහුතරයක් එහෙමනේ. මේ ලෝකේ බහුතර ලෝකෙ නෙමෙයි අතන ලංකාවේ. ඒක ලංකාවේ ආර්ථිකෙත් එක්කත් ප්‍රශ්නයක් තියෙනවා. එදා වැරඩ ගියා මාසේ සල්ලි ටික හොයාගත්තා මාසේ බිල් ටික ගෙව්වා ලයිට් බිල ගෙව්වා. එදා වියදම් ටික එදා ඉවරයි වෙන මොකුත් කරන්න බෑ ඉතින්. ඒ ලංකාවේ ආර්ථිකෙත් එක්කත් ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් ඒක. හරි. ඉතින් ඒ නිසා මේකෙන් එළියට යන්න තරම් ගේමක් තරුණ කාලෙදි ගහන්න. වයසක කාලෙදි ඔහොම ගේම් ගහන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහනේ. තරුණ කාලෙදි මහන්සි වෙන්න ඒකට. එහෙම වුණොත් ඔයාලට කැමති විදියට කැමති රටකට ගිහිල්ලා කැමති වාහනයක් අරගෙන කැමති විදියට හොඳට ජීවත් වෙන්න පුළුවන්. හරි? Tamanට يعني ආස වෘත්තියක් කරලා හොඳ විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ තරුණ කාලෙදි විතරයි ආ. පස්සේ ඒක වෙනස් කරන්න බෑ. يعني ඔය අවුරුදු 18, 19, 20, 21, 22 කාලෙදි ඕක කරොත් කරා නැත්තන් නෑ. يعني 22 කාලෙදි ඔය තත්ත්වයටපත් වෙන්න බැරි වෙයි. මං කියන්නේ තමන්ගේ අවශ්‍ය දේවල් ටික ඒ කාලෙදි හදන්න ඕනේ. එතනින් පස්සේ ඒක කරන්න බැහැ කියනවා නෙමෙයි. නමුත් ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඔය කාලේ තමයි වෙනස කරනවා නම් කරන්න තියෙන්නේ. එහෙම නැත්තම් අර හින හීන ගොඩක් තියාගෙන දැන් ඔය පොඩි ළමයින්ගෙන් ඇහුවොත් එහෙම දැන් හිතන්නකෝ අවුරුදු 4 5 6 පොඩි එකකින් ඇහුවොත් එහෙම ඉස්සරහට මොනවද කරන්න ඉන්නේ කිව්වම උන් හෙන්න කතන්දර ගොඩක් කියනවනේ හෙන්න ඩ්‍රීම් එකක් උන් කියනවනේ මේ මොකක් හරි ඌ කියනවනේ සමහරලාට ඌ කියයි පයිලට් කෙනෙක් වෙනවා හරි ලැම්බෝගිනියක් ගන්නවා උන් කියයි කවදාවත් අවුරුදු 30ක විතර සාමාන්‍ය රැන්ඩම් මිනිස්සුකින් ඇහුවම කියන්නේ නැහැ මම ලැම්බෝගිනියක් ගන්න ඉන්නවා ඒක කියන්නේ නැහැ නේ කියන අර ඉස්සරහට යන්න මිනිස්සු තමන්ගේ හීන අතාරිනවා. හරි? يعني හීනක යන්න බැරි වෙයි හීන වලට යන්න බෑ කියලා හිතෙන්න ගන්න. යන්න. ඒ තත්තරපත් වෙන්නේ නැතුව අර පොඩි කාලේ තිබිච්ච හීන ටික ටාගට් ටික ගහන එක තමයි චැලෙන්ජ් එක. හරි? එහෙම නැත්තම් එදිනෙදා ජීවත් වෙලා එදිනෙදා අර අර සරලව අවුරුදු 25න් මැරෙනවා 75න් වලලනවා. වගේ දෙයක් වෙනවා. يعني 25න් හීන අවසන් එතනින් පස්සේ ඔහේ ජීවත් වෙනවා ඊට ඉතින් අර භෞතිකව මැරිච්ච දවසකට වල්ලා දානවා. ඒ හින්දා එහෙම වෙන්න එපා. ඉතින් ඒක නිකන් සිද්ධ වෙන්නේ නැහැ. හරි. කිසිම දෙයක් එහෙම වාට නිකන් වෙන්නේ නැහනේ. නිකන් ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ අවශ්‍ය දෙයට යන්න. සමහරු කැමති ඉන්ජිනියර්ස්ලා වෙන්න, සමහරු කැමති ડોක්ටර්ස්ලා වෙන්න. ඒ අරුණහමත් තව ඕන තරම් වෘත්තීන් තියෙනවා. ඒ අවශ්‍ය වෘත්තියට යන්න. බුද්ධිමත් ලෙස කටයුතු කරන්න. හරි. ඕනෙම දෙයක්. දැන් පයිලටින් කරන්න ඕන නම් පයිලටින් කර හැකියි.
අපිට ලංකාවේ ඍජු මාර්ගයක් නැහැ A level පාස් වෙලා ගෙලින්ම පයිලටින් කරන්න පුළුවන් කෝස් එකකට යන්න. ඒකට අවශ්‍ය පාර හදාගන්න විදි ඕන තරම් තියෙනවා. හරි. ඕන තරම් විදි තියෙනවා. ඒ වගේ එක එක දේවල් කරන්න පුළුවන්. හරි. හැබැයි ඉතින් හැම දෙයකටම මහන්සි වෙන්න වෙනවා. නිකන් කිසි දෙයක් වෙන්නේ නැත. ඒ තමන් කරපු කැපකිරීම වලට ගෙවීමක් තමයි ප්‍රතිලාභයක් විදිහට තමයි මේ සියලු දේවල් හම්බෙන්නේ. නිකන් හම්බෙන්නේ නැහැ කිසි දෙයක්. ඒ හින්දා මහන්සි වුණොත් එහෙමයි, වැඩ කරොත් එහෙමයි, නොකරොත් සාමාන්‍යයි. බහුතරයක් සාමාන්‍යයි නේ. ඒ නිසා නොකරොත් සාමාන්‍යයි, කරොත් එහෙමයි. ඕන තරම් මාර්ග විවෘත වෙනවා. විශේෂයෙන් හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් එහෙම දාන්න පුළුවන් නම් සයන්ස් ස්ට්‍රීම් එකේ chances අසීමිතයි ඈ. ඉතාලම හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න පුළුවන්. එහෙම ඒක මේ වෙලාවේ ඔයාලට පේන්න තියෙන ප්‍රධාන මාර්ගය ඒක හින්දා තමයි මම ඒක කියන්නේ. ඒ නිසා ඒක කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොකු වෙනසක් කරන්න පුළුවන්. වෙන වෙන පාරවල් වලින් ඔය හිතන තරමට කිසි දෙයක් ලේසියට වෙන්නේ නැහැ. හරිද? අර අපි හිතන් ඉන්නවනේ මේක මෙහෙම වෙනවා මම මැනික් විකුණනවා. හරි. හරි. ඩ්‍රොප් ෂිපින් කරනවා. මොනවද ෆ්‍රීලාන්ස් මම දැන් ෆ්‍රීලාන්ස් නම් අවුල නැහැ. බයිනාන්ස් කරනවා. හරි එහෙම ඉන්නවනේ. ඔය ඉතින් අර කියන තරම් සුන්දර නැහැ. හරි ගියපු උන් පොඩ්ඩයි වැරදිච්ච උන් ගොඩයි. හරි. එහෙම අර මේවා ක්ලියර් පාත් ගොඩක් වෙලාවට මේවැම් බහුතරයකට හරියන පාත් ඒ නිසා ඒ වගේ පාත් එකක් තෝරගත්තොත් ආරක්ෂිතයි. අරවා වැරදි කියනවා නෙමෙයි. ඒවත් කරන්න පුළුවන් තමන් ආරක්ෂිතව යම් මට්ටමකට ආවට පස්සේ. ඒ නිසා මහන්සි වෙන්න. හරි. ඊළඟට මේ ආගන්න. දැන් මේ ඊළඟට